හෙලෝ කොහොමද ඔයාලට? ඉතින් අදත් ඔයාලව හරි ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් අද children day එක. ඉතින් අපි හිතුවා බබාලත් එක්කම ලස්සන තැනකට යන්න. ඔයාලත් අපිත් එක්ක නිව්සීලන්ත වල ලස්සන තැනක් බලන්න යන්න එහෙනම් එකතු වෙන්න. මම මෙහි ආපු දවසේ ඉඳලම හරිම ආසාවෙන් තමයි හිටියේ ස්කයිලෑන්ඩ් වල යන්න. අද තමයි ඔන්න ඒ හීනේ හැබෑවුනේ. මේ එතන තියෙන ලස්සන පාක් එකක්. ඉතින් ආපු දවස්වල යන්න ආසාව තිබුණත් එන්න බැරි වුණා එක හේතු නිසා. මගේ ප්‍රෙග්නන්සි එක නිසායි ඊට පස්සේ බබා චූටි නිසා එන්න බැරි වුණා. ඒ හින්දා ඔන්න අද හිතුවා අපි මේ ගමන එන්න. මේ බලන්නකෝ මේ පාක් එක හරිම ලස්සනයි. මේකට කියන්නේ කිවි පාක් එක කියලා. අපි ඉතින් මේ පාක් එකේ ලස්සන බල කුරුල්ලන්ගේ සද්දය අහහ පාක් එකේ ටික දුරක් ගියා. මේ වගේ ගමන් යන්න ආසම මගේ ලොකු පුතා. එයා හරි ආසයි මේ වගේ කැලෑව මැදින් ගමන් යන්න. මේ බලන්නකෝ මෙහි කුරුල්ලෝ. ඉතින් හරිම ලස්සන ට්‍රැක් එකක් තමයි මේ ට්‍රැක් එක. ඉතින් පුංචි දෙයක් කියන්නද? අපිට ආස දෙයක් තියෙනවා නම් ආස ගමනක් යන්න තියෙනවා නම් ආස ඇඳුමක් අඳින්න තියෙනවා නම් ආස හිතන වෙලාවට අපි ඒක කරන්න ඕනේ. නැත්තම් පස්සේ ඉතින් දුක හිතෙනවා. මටත් ඒ වගේ මං හිතුවා මේ රටින් එන්න කලින් මේ ගමන නම් යන්න බැරි වෙයි කියලා. ඇත්ත ඉතින් අපිට සල්ලි නැහැ තමයි. ඒ වුණාට ඉතින් අපිට සල්ලි තියෙන වෙලාවක හරි අපිට ආස හිතන විදිහට ජීවත් වෙන්න ඕන. ඉතින් හස්බන්ඩ්ගේ යාළුවෙක් කෙනකන් අපි මෙතෙන්ට වෙලා පොඩි වෙලාවක් හිටියා. ඒ වෙලාවේ මෙන්න මෙයා මාව මේක ගැන ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න තමයි මේ එක්කගෙන යන්නේ. මං එතකොට මෙතන පොඩි වීඩියෝ එකකුත් ගත්තා ඉතින්. මෙතනට ඇතුල් වෙන තැන මේ වගේ දෙකක් හදලා තියෙනවා. ඒක ඇතුළ මෙන්න මේ වගේ තමයි. ඉතින් ඒක ගැන විස්තර මේ විදිහට තියෙනවා. මෙතනින් ටිකට් ස්කෑන් කරලා තමයි ඉතින් ඇතුළට දාන්නේ. අපි දැන් මේ එතන පොලිමේ ඉන්න ගමන් ඔයාලට පේනවද? මං හරිම ආසාවෙන් හිටියන්නේ මේ වගේ ගමනක් යන්න. ඇතුළේ තියනවලු මේ වගේ බයික් රයිඩර්. ඒක ගැන කිව්වේ ඉතින් හස්බන්ඩ්ගේ යාළුවා තමයි. මෙතන තමයි ටිකට් ස්කෑන් කරන්නේ. මෙන්න මේ විදිහට ටිකට් ස්කෑන් කරනවා. මේ තමයි අපේ ටිකට් ටික. හරි. දැන් අපි ඇතුළට යන්න හදන්නේ. ඉතින් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලත් මේ වගේ ස්කයිලෑන්ඩ් වල කොන්ඩෝලා වල ගිහිල්ලා තියෙද? අත්දැකීම මොන වගේද කියලා. ඉතින් චෙක් ඉන් වුණාට පස්සේ මෙතන මේ විදිහේ කැමරාවක් තියෙනවා. ඒ කැමරාවට මෙන්න මේ විදිහට ෆේස් කරලා තමයි අපි ස්කයිලෑන්ඩ් එකට යන්න ඕනේ. අපි දැන් මේ පොලිමේ ඉන්න ගමන්. ඉතින් හරිම එක්සයිටඩ් තමයි මේ වෙලාවේ නම්. මං හරිම ආසාවෙන් තමයි මේ ගමන යන්න හිටියේ. ඒ වුණාට ඉතින් පොඩ්ඩක් බයයි වගේ හිතට. ඔන්න ඉතින් අපේ වාරේ ආවා. අපි මෙන්න මේ විදිහට ඉඳගත්තා. ඉතින් හිතුව තරම් බය වෙන්න දෙයක් උනේත් නැහැ. මොකද ලොකු වේගයකුත් නැහැ. ඒ වුණාට ඉතින් හිමිනුත් නෙවෙයි යන්නේ. ඔන්න ඉතින් උඩට යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් උඩට යනකොට හරිම ලස්සන view එකක් තමයි ඉතින් පේන්නේ. අපි ඉඳගත්ත පැත්තේ ඉතින් තියෙන්නේ මේ වගේ ගල. අනිත් පැත්තේ ෆ්‍රන්ට් එක පැත්තට තමයි තියෙන්නේ ලස්සනම view එක. ඔන්න බලන්නකෝ. දැන් ඉතින් චුට්ට උඩට නගින ගමන් තමයි මේ. මුළු ක්වීන්ස් ටවුන් එකම පේනවා. ඉතින් බලන්නකෝ ක්වීන්ස් ටවුන් එකේ ලේක් එක, එතකොට ටවුන් එක පේන විදිහ. අපි දැන් ගොඩාක් උඩට ඇවිල්ලා තමයි මේ ඉන්නේ. අපි කොච්චර උඩද ඉන්නේ කිව්වොත් අර පේන්නේ ලොකු නැවක්. ඉතින් මේ පහලින් පේන්නේ අර මං කීව බයික් රයිඩර් එක. ඔන්න අපි ඉතින් ස්කයිලෑන්ඩ් එකෙන් බැහැලා මෙන්න මේ විදිහට බයික් රයිඩ් එක තියෙන දිහාට යන ගමන් අපි ඇත්තටම එන්න ගොඩක් පරක් වුණා.
අපි එනකොට 4 විතර වුණා. ඉතින් මේ වෙලාවේ ටිකක් අවුව බැහැලා තියෙන්නේ සීතලයි. ඒ හින්දා අපි ඉක්මනට මේ ගමන ගියා. මොකද නැත්තම් බබාට ගොඩක් සීතල වෙන නිසා මේක ඇතුලේ කැෆේ තියෙනවා, පොඩි ෂොප් තියෙනවා. ඉතින් ඔන්න අපි ඉක්මනට බයික් රයිඩ් එක ගන්න යන ගමන් තමයි දැන් ඉන්නේ. ඉතින් අද උදේ ඉඳන් හොඳට අවුව තිබුණා. මං හිතුවා මේ ඉතින් ගොඩක් සීතල වෙන්නේ නැති වෙයි කියලා. මම බබාට ගොඩක් ඇඳුම් ඇඳගෙන ආවෙත් නැහැ. ඉතින් අපි දැන් යන්නේ බයික් රයිඩ් එක යන්න ඕන හෙල්මට් ගන්න. ඉතින් මුලින්ම හෙල්මට් දාගෙන තමයි අපි පොලිමට යන්න නැත්තේ මේ වගේ නැගලා යන්න. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාලත් ආසද ඇඩ්වෙන්චර් ටූරිසම් වලට? මම නම් ආසයි. We are going on a bike ride. Let's get ready. මට ඉතින් කන්ද උඩ යන ටික නම් වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද මං කෑග ගහ බයෙන් තමයි ගියේ. ඔන්න අපි දැන් මේ ගමන ඉවර කරලා බැස්සා. දැන් අපි කන්ද උඩටම ඇවිල්ලා තමයි ඉන්නේ. ගොඩාක් උඩ. ඔයාලට පේනවනේ පහළ. ඉතින් ඊළඟට තමයි මේ ගමනේ හොඳම හරිය තියෙනවනේ. පේනවනේ බයික් යන විදිහ. ඉතින් කවදාවත් ගිහිල්ලා නැති කෙනෙක් විදිහට මට හරිම බයක් තමයි තියෙන්නේ. පුතා නම් බය නැහැ ඇත්තටම. ඉතින් ගොඩ කට්ටිය ඉන්නවා. අපිත් මේ විදිහට පොලිමේ හිටියා. මෙතන එක ටිකට් එකකට මේ වගේ බයික් රයිඩ් 3 වතාවක් යන්න පුළුවන්. හැබැයි ඉතින් අවාසනාවකට මට නම් ඒ chance එක ගන්න බැරි වුණා බබා නිසා. ඉතින් මේ වගේ යනකොටත් මට ඔයාලට වීඩියෝ එකක් ගේන්න තරම් හොඳ කැම් එකක් මං ගාව තිබුණේ නැහැ. ෆෝන් එක අල්ලගෙන යන්නත් බැහැ. ඒ නිසා මෙන්න මේ විදිහට තමයි ඉතින් අපි දෙන්න එතෙන්ට ඇවිල්ලා ෆොටෝස් මේ යන්න හදන්නේ බයික් රයිඩ් එකක්. මෙයා මේ විදිහට එක්සයිටඩ් වෙලා ඉන්නේ. අපේ අම්මා අර මොකද මේ මම නම් බයයි. ඔව් කේබල් එකක් තියෙනවා. ඒක යනකොට අපේ අම්මා බය වුණා. මෙන්න මේ විදිහට මැප් එක දාලා තියෙනවා අපිට යන්න ඕන දිහාවල්. ඉතින් නුපුරුදු කෙනෙකුට නම් මේ ගමන හිතන තරම් ලේසි නැහැ. ඉතින් මේ වගේ ගමනක් ගිහිල්ලා තියෙන කෙනෙක් ඔයාගේ අත්දැකීමත් මාත් එක්ක බෙදා ගන්න. ඉතින් මම මේ ගමන ගිහින් ඇවිල්ලා බබාව අරගෙන හස්බන්ඩ්ට යන්න දුන්නා. මේ එන්නේ හස්බන්ඩ්ගේ ලොකු පුතයි. එයාලා නම් ඉතින් සෙල්ෆි ගගහ ගිහින් මේ ගමන උඩට යනකොට මම නම් හරිම බයෙන් කෑ ගගහ තමයි ගියේ. ඉතින් හවස් වුණ නිසා ඇත්තටම අපිට ඒ ගමන හරියටම එන්ජොයි කරන්න බැරි වුණා. ඒත් ඉතින් මගේ පළමු ගමන නිසා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුණා. ඒ විදිහින්ද තමයි මේ විදිහේ vlog එකක් ගෙනාවේ. අපි දැන් ආපහු පල්ලට යන ගමන් තමයි ඉන්නේ. මෙන්න මේ විදිහට view එක ලස්සනට පේනවා. ඉතින් අද මට හරිම සතුටු දවසක්. මම නවසීලන්තේ ආපු දවසේ ඉඳන් ආසාවෙන් යන්න හිටපු ගමනක් තමයි අද මේ විදිහට හැබෑ වුණේ. ඉතින් ඔයාලටත් ඒ වගේ ආසාවක් තියෙනවා නම් මම නම් කියන්නේ සල්ලි ලැබුණ ගමම්ම ඒ වගේ ආසාවල් වලට ඉඩ දෙන්න ඕනේ. ඉතින් හැල්මේ දුවන මේ ජීවිතේ අපේ සතුට නැති කරගෙන ඉස්සරහට යනවා කියන්නේ කවදා හරි දවසක අපිට පසුතැවෙන්න වෙනවා. මටත් දවසක මේ රටින් යන්න වුණොත් මම එදාට පසුතැවෙයි. අනේ මට අර දේ කරන්න බැරි වුණා, මේ දේ කරන්න බැරි වුණා. සල්ලි ඉතුරු කරන එක ගැන විතරයිනේ හිතුවේ කියලා. අනිවාර්යයෙන්ම ආස හිතන දේවල් නම් මේ රටේදී කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා දවසක මේ රටින් යන්න වුණොත් යන්න ඕන නේද කියලා. මෙන්න මේ විදිහට ලස්සන ෆොටෝ ටිකකුත් අපි ගත්තා. එහෙනම් ඉතින් ලස්සන තැනක ලස්සන වීඩියෝ එකකින් ආයෙමත් අපි හමු වෙමු. එතකම් පරිස්සමෙන් සතුටින් ඉන්න.